රත්තරන් පොරව. ඔන්න බොහෝම ඉස්සර කාලෙක යාළුවෝ දෙන්නෙක් හිටියා. ඉතින් මේ දෙන්න කැලේට ගිහින් දර කපාගෙන ඇවිත් නගරෙට ගෙනත් විකුණනවා. මෙහෙම තමයි එයාලා ජීවත් වුණේ. මේ යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් බොහෝම අවංකයි. මහන්සි වෙලා වැඩ කරන යහපත් කෙනෙක්. අනිත් එක්කෙනා කපටි කම්මැලි කෙනෙක්. ඉතින් වෙනත වගේම මේ යහපත් දර කපන්න උදේම කැලේට දර කපන්න ගියා. උදේම ආපු එකේ වැඩිපුර දර ටිකක් කපා ගන්න ඕනේ. අර ගංගියුරේ තියෙන ගහ කපා ගත්තොත් මට සෑහෙන දර ටිකක් එකතු කරගන්න පුරුවන්. ඉතින් මේ දර කපන්න බොහෝම කඩිසරව දර කපන්න පටන් ගත්තා. ඒත් ටික වෙලාවකින් එකපාරටම දර කපන්නගේ පොරව ගඟට වැටුණා. අනේ අයියෝ මගේ පොරව දැන් මං කොහොමද දර කපන්නේ? අනේ දර කපන්න අනන්න පටන් ගත්තා. ඉතින් දර කපන්න අඩන එක මේ කැලෑවේ අධිපති දෙවියන්ට ඇහුණා. දර කපන්න ගැන දුක හිතුණු දෙවියෝ දර කපන්න ඉස්සරහට පෙනී හිටියා. දරුවා ඇයි ඔබ අනන්නේ? මම තමයි මේ කැලේට අධිපති දෙවියා. ඔබගේ ගැටලුව කුමක්ද? අනේ දේවතාවුන් වහන්සේ මම දුප්පත් දර කපන්නෙක්. මම ගංගියුරේ දර කපා ඉන්නකොට මගේ පොරව ගඟට වැටුණා. ඒකයි මම අඬන්නේ. හොඳයි. මට පුළුවන් ඔබට උදව් කරන්න. එහෙම කිව්ව දේවතාව නොපෙනී ගියා. ටික වෙලාවකින් රත්තරන් පොරකුත් එක්ක ආයෙත් දර කපන්න ඉස්සරහා පෙනී හිටියා. දරුවා මේකද ඔබේ පොරව? අනේ නෑ දේවතාවුන් වහන්සේ මේක මගේ පොරව නෙවෙයි. දේවතාව නැවත නොපෙනී ගියා. ටික වෙලාවකින් රිදී පොරවක් අරගෙන ඇවිත් දර කපන්නට පෙන්නුවා. දරුවා එසේනම් මේකද ඔබේ පොරව? අනේ නෑ දේවතාවුන් වහන්සේ මේකත් මගේ පොරව නෙවෙයි. ඉතින් ආයෙත් නොපෙනී ගිය දේවතාව අර දර කපන්නගේ යකඩ පොරව අරගෙන ඇවිත් පෙන්නුවා. දරුවා එසේනම් මෙයද ඔබේ පොරව? එහෙමයි දේවතාවුන් වහන්සේ මේක තමා මගේ පොරව. ඔබ වහන්සේට බොහෝම පිං මගේ පොරව හොයලා දුන්නට. මේ දර කපන්නගේ අවංකකම ගැන දෙවියෝ බොහෝම සතුටු වුණා. දරුවා ඔබ බොහෝම යහපත් අවංක කෙනෙක්. ඒ නිසා මම මේ රන් සහ රිදී පොරව ඔබට දැහැගි කරනවා. එහෙම කියපු දේවතාව රත්තරන් පොරවයි රිදී පොරවයි දර කපන්නට තෑගි කරා. ඉතින් මේ යහපත් දර කපන්න නගරෙට ගිහින් රත්තරන් පොරවයි රිදී පොරවයි විකුණලා බොහෝම ලොකු මුදලක් ගත්තා. ඒත් එක්කම මේ අවංක දර කපන්න යාළුවන්ටත් දර කපන්නට වුණ දේ කිව්වා. ඉතින් මේ විස්තරේ අහපු ගම කපටි දර කපන්න ලෝභ හිතිලා තමන්ට රත්තරන් පොරවක් ගන්න ඕන කියලා හිතාගත්තා. ඉතින් මේ කපටි දර කපන්න පහුවෙන්ද උදේම කැලේට ගියා. දර කපනෝ වගේ රඟපාන්න ඕන. ඊට පස්සේ පොරව ගඟට දාන්න ඕන. ඉතින් මේ කපටි දර කපන්න ටික වෙලාවක් දර කපනෝ වගේ ඉඳලා පොරව ගඟට විසි කරා. අයියෝ මගේ පොරව! දැන් මම කොහොමද දර කපන්නේ? අයියෝ!
ටික වේලාවකින් පුරුදු විදිහටම කැලේ අධිපති දේවයා කපටි දර කපන්න ඉස්සරහට පෙනී හිටියා. දරුවා ඇයි ඔබ අනන්නේ? මම තමයි මේ කැලේට අධිපති දෙවියා. ඔබගේ ගැටලුව කුමක්ද? අනේ දේවතාවුන් වහන්ස මම දුප්පත් දරකපන්නෙක්. මම ගංගියුරේ දරකප කපා ඉන්නකොට මගේ පොරව ගඟට වැටුණා. ඒකයි මං අඩන්නේ. මේ දර කපන්නගේ රඟපෑන බලාගෙන හිටපු දෙවියන්ට තේරුණා මේ ඉන්නේ කපටි මිනිස්සෙක් කියලා. ඉතින් ටික වෙලාවකින් දඟට වැටුණු කපටි දර කපන්නගේ යකඩ පොරවත් එක්ක පෙනී හිටියා. දරුවා මේකද ඔබේ පොරව? අනේ නෑ දේවතාවුන් වහන්ස මේක මගේ පොරව නෙවෙයි. නැවත දේවතාව නොපෙනී ගියා. ටික වෙලාවකින් විජී පොරවත් අරගෙන නැවත දර කපන්නට පෙන්නුවා. දරුවා එසේනම් මේකද ඔබේ පොරව? අනේ නෑ දේවතාවුන් වහන්ස මේකත් මගේ පොරව නෙවෙයි. ඉතින් ආයෙත් නොපෙනී ගිය දේවතාව රත්තරන් පොරවක් අරගෙන පෙන්නුවා. දරුවා එසේනම් මෙයද ඔබේ පොරව? ඔව් ඔව් මේක තමයි මගේ පොරව. මේක තමයි. කපටි දර කපන්න බොහෝම ආසාවෙන් උත්තර දුන්නා. ඉතින් මේ වංචාකාර දර කපන්නගේ කපටිකමට දෙවියන්ට බොහෝම තරහ ගියා. කිසිම උදව්වක් කරන්නේ නැහැ කියලා තීරණය කරා. තමුන් මහා කපටි වංචාකාර මිනිසෙක්. තමුන්ට මගෙන් කිසිම උදව්වක් නැහැ. වහාම මේ වනයෙන් පිටවනු. එහෙම කියපු දේවතාව නොපෙනී ගියා. අපොයි මගේ පොරව වැඩි තණ්හාවට ගින් මගේ තිබ්බ පොරවත් නැති වුණා. රත්තරන් පොරවක් ගේන්න කියලා කැලේට ගියපු දර කපන්න තමන්ගේ තිබුණ පොරවක් නැති කරගෙන හිස් අතින්ම ගෙදර ආවා. ඉතින් මගේ පුංචි යාළුවනේ කිසිම දෙයක් වංචාවේ කපටිකමේ ගන්න උත්සාහ කරන්න හොඳ නැහැ. අන්තිමේදී දුක් වෙන්නයි වෙන්නේ.